සංසාරික ආදරයක ආත්මීය ආමන්ත්‍රණය වෛරයේ ගිනි තැල්මද තනි වූ තරුණියක් මගේ සැමදා එකරුවකින්ම හිත පිරිලා මගේ මේ හිත රවටා නෙමා අතමී පැතුමක් ඔබ ගැන සිතා ඉටු වෙන්නේ නැති පැතුමක් හදේ තිබුණේ නම් මේ ඔබමයි ප්‍රියනේ ජීවිතේ නොමැකෙන මතකය ඔබමයි මගේ කිසිදා නොමියෙන මගේ ආදරේ හැම තප්පරේ මතකෙට එන්නේ රුවමයි ඔබේ බලාන ඉන්නම් එනතුරු ප්‍රියේ හරි ආදරෙන් ඔබ වෙනුවෙන් කරනා මගේ මේ ප්‍රාර්ථනා දිනක ඉටු වෙන තුරා හිදිමි මං මග බලා රැදෙන්නට නෑ ඉඩක් වෙන හිතකට කිසිදා ඔබටම දෙන්නේ මංගේ ආදරේ හිත පුරා මේ සංසාරේ තියෙන තුරා මගේ හිත දෙන්නේ නුඹටම තවේ මගේ මේ හිත රවටා නෙමා පතමි පැතුමක් ඔබ ගැන සිතා නොමැකෙන මතකය ඔබමයි මගේ කිසිදා නොමියෙන මගේ ආදරේ හැම තප්පරේ මතකෙට එන්නේ රුවමයි ඔබේ බලාන ඉන්නම් එනතුරු ප්‍රියේ හරි ආදරෙන් මල්ෂ අඬාඬ බිම වැටිච්ච තේ ටික පීදලා දැම්මා. එතනට සංකෑවිත් මල්ෂට මෙහෙම කිව්වා. මල්ෂා මල්ෂා මේ අද මගේ යාළුවෙක් එනවා දවල්ට. ඔයාට මේ දවල්ට කැම ටිකක් ලෑස්ති කරන්න පුළුවන් නේද එයාටත් එක්ක? හරි මම හදලා දෙන්නම්. මොනවද හදන්න ඕනේ? ඔය කහබතක් හදලා අල තෙල් දාලා පරිප්පු හදලා පපඩම් බැදලා චිකන් ටිකත් හදලා ගමුනේ. ඩෙසර්ට් එකට ඔය ජෙලි මොනාරි හදමුකෝ. හැබැයි මේ මල්ෂා රහට හදනවා හරිද? මොකද මේ යාළු ඉස්සරම නෝන්ඩි කරන්නේ නැතුව. හරි සුදු. මම කොහොම හරි ඔයාලට කැම ටික රසට හදලා දෙන්න. ඔයා බය වෙන්න එපා. හාගෝ බලමුකෝ සංක මල්ෂට ඒ විදිහට කියලා එතනින් පිටත් වුණා. සංක ගිය ගමන්ම මල්ෂගේ අම්මට කෝල් එකක් ගත්තා. හෙලෝ අම්මේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ අම්මේ. අනේ පුතේ අඬන්න නැතුව විස්තරේ කියන්නකෝ.
මෙහෙම කියන්න බෑ අම්මේ. මම දවසක එන්නම් ගෙදර. ඇවිත් සේරම කියන්න. මාෂා අම්මත් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉඳලා කෝල් එක කට් කරලා උයන්න ලෑස්ති වුණා. අනේ මන්දා. මට කෑම ටික රාට හදන්න පුළුවන් වේද මන්දා? මාෂා හිතේ තිගිඩියාවෙන්ම උයන්න පටන් ගත්තා. ඒත් එක්කම තමයි සංක බඩුත් තරම් ගෙදර ආවේ. මල්ෂා හෝසුදු කියන්න. මල්ෂා ඔයා වෙනවද? සුදු මේ මට වතුර ටිකක් ගෙනත් දෙන්නකෝ මහන්සි. සෑම සතියන්තයකම රාත්‍රී 9ට ශ්‍රාවක ඔබ වෙනුවෙන් සයිපවකාශයේ SLRSගේ ප්‍රොඩක්ෂන් තුරින් දිගහැරෙන රේඩියෝ කතාංගය අවසන් හුස්ම සීසන් 2. නොමැකෙන මතකය ඔබමයි මගේ කිසිදා නොමියෙන මගේ ආදරේ හැම තප්